හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉස්කෝලේ නිවාඩුවත් ගෙවිගෙන යනවා. මේ නිවාඩුවේ මම try කරපු තවත් kitchen tip එකක් ගැන තමයි අද මම කතා කරන්න යන්නේ. මොකද අපි හැමෝම රසවත් ඒ වගේම ගුණදායක විදිහටනේ ගෙදර කෑම හදන්න උත්සාහ කරන්නේ. කෑමකට 3-5 ටිකක් එකතු කළාම එන ඒ අපූර්ව සුවඳ අපේ ගෙදර කෑම වලට විශේෂ රසයක් එකතු කරන්නේ මේ 3-5 තමයි. ඉතින් අද අපි කඩෙන් ගන්න නැතුව ගෙදරම රසවත් 3-5 කුඩු ටිකක් හදාගමු. මේක මට කියලා දුන්නේ අපේ අම්මා තමයි. හැමදාම අපේ ගෙදර අපේ අම්මා ගෙදරදිම හදපු 3-5 වලින් තමයි කෑම හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි බලමු මේකට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේවා අපේ ගෙවල් වල සාමාන්‍යයෙන් තියෙන කුළුබඩු ටිකක්. ඔයාලට මේවා කැමති රසයට අනුව ප්‍රමාණ වෙනස් කරගන්නත් පුළුවන්. අපට අවශ්‍ය වෙනවා කොත්තමල්ලි. ඊගාවට මුං ඇට සොල්පයක්. ඊගාවට සූදුරු. මාදුරු ටිකකුත් ඕනි වෙනවා. ඒ වගේම අබ, උළුහාල්, ගම්මිරිස්, කුරුඳු කොළ, ඒ වගේම අපිට ඕනි වෙනවා ගෙදරම තියෙන රම්පේ ටිකක්, ඒ වගේම කරපිංචා ටිකක්, ඒ වගේම මේකට ගන්න ඕනේ කැකුළු හාල්, කනඳ මුංගු ටිකකුත් ඕනි වෙනවා. දැන් තමයි වැදගත්ම කොටස. මේ හැම කුළුබඩු ටිකක්ම අපි හොඳට හොදලා අවුවේ වේල ගන්න ඕනේ. දැන් මේ මම පෙන්නන්නේ හොඳින් හොදගත්ත අපේ කුළුබඩු ටික. මේ හාල්, මේ අපේ උළුහාල් ටික, මේ තියෙන අපේ සූදුරු ටික, මේ හැම එකක්ම හොඳට හොදලා අපි අවුවේ වේලා ගන්න ඕනේ. මේ තියෙන අපේ කොත්තමල්ලි ටික. කොත්තමල්ලි තමයි අපේ කුළුබඩු වල ප්‍රධානතම අමුද්‍රව්‍ය. කොත්තමල්ලි වැඩිපුර ප්‍රමාණයක් තිබුණට කමක් නැහැ. දැන් මේ හැම එකක්ම හොඳින් සෝදලා වේල ගන්න ඕනේ. ඒක තමයි ප්‍රධානතම රාජකාරිය වෙන්නේ. මේ තියෙන්නේ හොඳට හොදගත්ත අපේ කුළුබඩු ටික අවුවේ වේලෙන හැටි. ඒ ඇස්සේ අපේ අම්මා මිරිසුත් වේලනවා. මිරිස් මේකේ අමුද්‍රව්‍යයක් නෙවෙයි හොඳේ. මිරිස් කොටන්න කියලා තමයි අපේ අම්මා ඔය මිරිස් ටික අවුවේ දාලා තියෙන්නේ වේලෙන්නේ කියලා. අපේ 3-5 හදන්න මිරිස් අවශ්‍ය නැහැ. දැන් ඔන්න මේ කුළුබඩු ටික එකින් එක ගින්දරේ හෙමින් බැද ගන්න ඕනේ. තෙල් එහෙම දාන්නේ නැහැ හොඳේ. ඉක්මනට බැද ගන්න හදන්නත් එපා. මොකද ඉක්මනට බැද ගන්න හැදුවොත් කුළුබඩු ටික පිච්චුනොත් 3-5 රසයත් සුවඳත් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඉක්මනට බැද ගන්න යන්න එපා. හිමින් සැරේ ගින්දරේ බැද ගන්න. එතකොට තමයි හොඳට අපේ 3-5 වල රසය, සුවඳ මේ හැම එකක්ම ගානට පදමට එන්නේ. අපි කොත්තමල්ලි ටික බැදගත්තා. දැන් මුං ඇට ටික බැදගත්තා. සූදුරු ටිකක් දැන් මේ බැදෙන ගමන් තියෙන්නේ. අපි දැන් මේ බැද ගන්න ටික තව භාජනයකට දාන්න ඕන නිවෙන්න. හිමින් සැරේ බැදගෙන මේ තියෙන මේ භාජනේ. අපි බැද ගන්න කුළුබඩු ටික මේ භාජනයට දාන්න. දැන් ওই බදින්නේ හාල් ටික. කරඳ මුංගු ටිකකුත් අපි දානවයි කියලා කිව්වනේ. දැන් ඔන්න රම්පෙ ටික බැද ගන්නයි තියෙන්නේ.
ඊගාවට ගම්මිරිස් ටික බැද ගන්නයි හදන්නේ. ඔන්න කුරුඳු කොළ වෙනුවට අපේ අම්මා දාන්නේ කුරුඳු පොතු. කුරුඳු කොළ අපේ ගෙදර නැති හින්දා කුරුඳු පොතු ටිකක් තමයි අපේ අම්මා දැම්මේ. තියෙනවා නම් අනිවාර්යෙන් කුරුඳු කොළ ගන්න. නැති නිසා තමයි අපේ අම්මා ওই කුරුඳු පොතු ටිකක් දාන්නේ. ඔන්න කුරුඳු පොතු ටිකක් බැදගත්තා. ඉතින් මේ හැම කුළු බඩුවක්ම හොඳින් බැදගත්තට පස්සේ මේ ටික සම්පූර්ණයෙන්ම නිවෙන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි කුඩු කරගන්නේ. මේ කුළු බඩු ටික බැදෙද්දි මාරම සුවඳයි ළමයි. ගෙදර පුරාම මාරම සුවඳක් ආවේ. එක තමයි හෝම්මේඩ් 3-5ක තියෙන ලස්සනම කොටස මං නම් හිතන්නේ. මාරම සුවඳක් ගේ පුරාම යනවා. ඒ සුවඳ ඉතින් 3-5 බැදෙද්දි එන සුවඳ තමයි. මාරම සුවඳයි. ඔයාලත් ගෙදරදිම මේක හදලා බලන්නකෝ. ඔන්න බලන්න අපේම ගෙදර හදාගත්ත නැවුම් 3-5 කුඩු. කඩෙන් ගන්න 3-5 වලට වඩා තමන්ගේ රසයට තමන්ම හදාගන්න එකේ තියෙන්නේ වෙනමම සතුටක්. මේ ටික හොඳින් වියලි පිරිසිදු භාජනයක දාලා වහලා තියාගන්න. ඊළඟට පරිප්පු ටිකක් එළවලු කරියක් හදද්දී මේ 3-5 ටිකක් එකතු කරලා බලන්නකෝ. රසය විතරක් නෙමෙයි, ගෙදර කෑම වලට එන ඒ අපූර්ව සුවඳත් ඔයාලට දැනේ. ගෙදරම හදාගන්න පුළුවන් දේවල් අපි ගෙදරම හදාගමු. මේ 3-5 හදාගන්න උවමනා වෙච්ච කුළුබඩු ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට එතකොට ඒ ලිස්ට් එක ගන්න පුළුවන්. මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ ලාවාස් ඩයරි channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් ඉන්නම්. සතුටින් ඉන්න.